Hello ළමයි. Welcome back to my YouTube channel. අද අපි මේ යන්නේ නයින මඩම ගල්ලන් මංකර දීවර වරාය බලන්න. අපි දැන් මේ ඉන්නේ නාත්තණ්ඩියේ. මෙතන ඉඳන් අපි බයික් එකේ යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. අද වෙදර් එකත් හොඳයි. අවුවත් නැහැ. හුළඟක් එනවා හිමීට. හරිම සීතලයි. ඉතින් ඒ නිසාම අද ව්ලොග් එක හරිම කාම් වයිබ් එකක් වෙයි. වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඔයාලට ලස්සන තැන් ගොඩක් බලාගන්න පුළුවන් වීඩියෝ එක ස්කිප් නොකර දිගටම අපිත් එක්ක ඉන්න. ඉතින් ළමයි දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. මේ අපේ ලොකේෂන් එකට යන පාර. මේ හරිය රෝඩ් විව් එක නම් මාරම ලස්සනයි. දෙපැත්තම කොළ පාටින් ලස්සනට ගස්වලින් කොළම කොළ පාටට තියෙනවා. හරිම ලස්සනයි. මනසත් මාර විදියට රිලැක්ස් වෙනවා. ඉතින් ළමයි බයික් රයිඩ් එකක් යනකොට මෙහෙම වෙදර් එකක් තියෙන දවසක් කියන්නේ මාරම හොඳයි. ඒක වෙනමම ෆීලින් එකක් ළමයි. ඉතින් මේ ඉන්නේ අපි දෙන්නා. මායි හස්බන්ඩ්යි තමයි මේ ගමන යන්න ලෑස්ති වුණේ. ඉතින් මේ ගමන ටිකක් දුරයි ළමයි. අපි දෙන්න බයික් එකේ යන නිසා ටිකක් වෙලාව යනවා. ඉතින් මෙතන මේ තියෙන වෙන්නප්පුව චර්ච් එක ළමයි. ඉතින් ළමයි අපි පොඩ්ඩක් නැවැත්තුවා. ටිකක් ටයර්ඩ් නිසා අපි ඩ්‍රින්ක් එකක් ගන්න නැවැත්තුවා. ඉතින් එයා ගිහිල්ලා අරගෙන ආවා. ඉතින් ඔන්න අපි අපේ ලොකේෂන් එකට ආවා. එතනින් ටිකට් ගන්න ඕනේ ළමයි. රුපියල් 100ක ටිකට් එකක් එක්කෙනෙක්ට අය කරනවා. ඒ දෙකත් අරගෙන අපි දැන් මේ ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට පේනව නේද විව් එක? හරිම ලස්සනයි. ඉතින් මේ අපි ගත්ත ටිකට් දෙක ටිකට් ගන්නේ නැතුව නම් මෙතනට ඇතුල් වෙන්න බෑ ළමයි. ඉතින් මේ තියෙන්නේ දීවර වරායට ඇතුල් වෙන තැන ඉඳලම බෝට්ටුව ඇවිත් නවත්තලා තියෙන විදිය තමයි. වව් ළමයි අපි දැන් වැල්ලම් මංකර දීවර වරායට ඇවිත් තමයි තියෙන්නේ. බලන්නකෝ විව් එක මාරම ලස්සනයි. හැම තැනම බෝට්ටු. බලන්නකෝ අපිට මුහුද පේන විදිය, බීච් එකේ රැල්ල වදින විදිය බලන්නකෝ ළමයි. මාරම ලස්සනයි. අහසත් නිල් පාටයි. වතුරත් නිල් පාටයි. මාරම රිලැක්ස් වෙන්නේ. අද වෙදර් එකත් මාරම පර්ෆෙක්ට් ළමයි. අවුවත් නැහැ. හුළඟත් හරිම සීතලයි. මෙහෙම වෙදර් එක මේ වගේ ප්ලේස් එකකට එනවා කියන්නේ නෙක්ස්ට් ලෙවල් වයිබ් එකක් ළමයි. මේක නම් පිස්සුවක් වගේ. මාරම ලස්සනයි. ඇත්තටම අපේ මයින්ඩ් එකත් මාර විදියට රිලැක්ස් වෙනවා ළමයි. මේ වතුර දිහා දවසම බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඔයාලත් නෙගම්බාවට කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ප්ලේස් එකට ගිහිල්ලා ඇති. හැබැයි මම නම් කලින් ගිහිල්ලා නෑ. හැබැයි හස්බන්ඩ් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තමයි එයා මාව අද මෙතනට එක්කගෙන ගියෙත්. ඒ වගේම ළමයි අපි මේ ගියපු දවසේ මෙතන ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. හැමෝම ඉතින් බිසි ලයිෆ් එකෙන් මිදිලා හැමෝම ඉතින් මයින්ඩ් එකට රිලැක්ස් එකක් ගන්න ගොඩක් කට්ටිය මේ වගේ ප්ලේස් වලට යනවනේ. ඉතින් අපි ගියපු දවසෙත් මෙතන ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. ඉතින් ළමයි මෙතන ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්නත් මහරම පර්ෆෙක්ට් ප්ලේස් එකක්. බලන හැම තැනම අපිට පේන්නේ මුහුද. ඉතින් මාරම ලස්සනයි. ඔන්න ඉතින් අපි දෙන්නත් මේ ගල් අතරෙන් චුට්ට හිමීට ඉස්සරහට යන්න පටන් ගත්තා. ඉතින් ළමයි මෙතන ෆොටෝ ෂූට්ස් වලට එතකොට ෆ්‍රී ෂූට් වලට වගේ මාරම ලස්සනයි. ඒවට වගේ නම් මෙතන හරිම ලස්සනට තියෙයි. මොකද ප්ලේස් එක නම් මාරම රිලැක්ස් වෙනවා. ඉතින් මේ ඉන්නේ අපි දෙන්නා. පේනව නේද?
බලන්න මේ ලස්සන විව් එක. අහස බලන්න ළමයි. නිල්ම නිල් පාටයි. ඉතින් මේ හැමතැනම ඉන්න ක්‍රවුඩ් එක හැමෝම වගේ ෆොටෝස් ගන්නවා, වීඩියෝස් ගන්නවා ළමයි. අපි දෙන්නත් ඉතින් මේ චුට්ටක් මං එයාගේ අත අල්ලගෙන පොඩ්ඩක් මේ ඇවිත්තා. බයයි ළමයි මේ ගල්ලස්සට කකුල එහෙම ගියොත් අමාරුයි. ඒ නිසා එයාගේ අත අල්ලගෙන හිමින් හිමින් අපිත් ටිකක් ඉස්සරහට ඇවිත්තා. ඉතින් ළමයි මේ ඈත අහස තදම තද නිල් පාටට ඔයාලට පේනවද? මම මේ සූම් කරලා පෙන්නන්න. මෙතන ළමයි මේ වහිනවා. මුහුදටත් වහිනවා. ඒක මාරම ලස්සනට විව් වෙනවා ළමයි. බලන්න මේ රැල්ල වදින විදිය. ඒ ගල් පරාතරට ඇවිත් මේ ඈතින් පේන ඉර බැහැගෙන යනවා ළමයි. ටිකෙන් ටික හවස් වේගෙනනේ යන්නේ. ඉතින් එතනට ගිහිල්ලා අපි කාලය ගොඩක් ගත වුණා. වෙලාව යනවා දැනෙන්නෙත් නෑ ළමයි. මාරම විදිහට එන්න හිතෙන්නෙත් නෑ අපිට ආයේ ගෙදර. හරි ළමයි. දැන් අපි එතනට ගිහිල්ලා පැයක් එකහමාරක් වගේ වෙලාවක් කොහොම හරි අපි එතන ඉඳියා. මොකද එතනට ගියාම මයින්ඩ් එකත් රිලැක්ස් වෙනවා ළමයි. හැමදේම අමතක වෙනවා. ඇත්තටම මාර නිදහස් හොඳම තැනක්. දැන් හවස් වේගෙන නිසා අපි ගෙදර එන්න ආයෙත් පිටත් වුණා ළමයි. මේ තියෙන එතන තියෙන චර්ච් එකක් ළමයි. දැන් අපි දෙන්න ගෙදර එන ගමන් තමයි ඉන්නේ. රෑ වෙනවනේ. ඉතින් ළමයි පේනවද මේ දෙපැත්තම කොළම කොළ පාටයි. බලන්න ළමයි වෙදර් එක අවුවක් නැහැ. වැස්සක් නැහැ. ඒ දෙකටම මැදි වගේ වෙදර් එකක් තමයි අද දවසේ තියෙන්නේ. මොනවා වුණත් ඒ නිසාම අපි දෙන්න අද ගොඩක් එන්ජොයි කරා. ඉතින් මේ ඔයාලට පේන ළමයි ඒ ලොකේෂන් එකට ගිහින් අපි ආයේ එනකොට පේන විව් එක. මේ තියෙන ළමයි මෙහි තියෙන ලොකු හොටෙල් එකක් සම්පත් හොටෙල්. ඔයාලා මෙහි ඉන්න කට්ටිය නම් දන්නවා ඇති. ඒ වගේම මේ තියෙන්නේ අපි බයික් එකේ එනකොට රෝඩ් එකේ ගත්ත ෂොට්. ඒ වගේම ළමයි මේ අපි දෙන්නගේ ෆස්ට් ග්ලේ වර්ක් එක නිසා මේකේ ගොඩක් අඩුපාඩු ඇති. හැදෙන්න ඕන තැන් ඇති. ඒවා ඔයාලා දකිනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. හොඳ සහ නරක දෙකම කියාගෙන යන්න ළමයි. එතකොට අපිට පුළුවන් ඊළඟ වීඩියෝ එකෙන් ඒ අඩුපාඩු ටික හදාගෙන ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් මං හිතනවා ඔයාලා අද දවස අපිත් එක්ක මේ වීඩියෝ එකත් එක්ක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ළමයි දැන් රෑ වෙලා තියෙන්නේ. අපි දැන් ගෙදර එන ගමන් තමයි තියෙන්නේ. ගොඩාක්ම රෑ වෙලා යන්න එන්න වෙලාව යනවා ළමයි ටිකක් දුර ප්ලේසස් එකකට අපි ගියපු නිසා. ඉතින් මේ තියෙන්නේ අපි දැන් රෑ එනකොට පාරේ තියෙන විව් එක ළමයි. රෑ වෙලා ඒත් එක මෙහෙම රවුමක් දාන්න තියෙනවා නම් වෙන මුකුත් ඕනේ නැති මම වගේ ගෑනු ළමයි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා ළමයි. ඉතින් අපි දැන් රෑට කෑම ගන්නවා ළමයි. කෑමත් කන්න එපායිනේ හැමදේමත් එක්ක. දැන් අපි කෑමත් ගත්තා. මේ ගෙදර යන ගමන් තමයි ළමයි ඉන්නේ. ඉතින් අදට අපේ ඩේ ව්ලොග් එක ඉවරයි. ඔයාලා අමතක කරන්න එපා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න ළමයි. අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. Bye guys.